ඒ නිසා මේ පොඩි දෙයටත් මානසිකව වැටෙන අය පිරිමි වෙලා ඉපදුනත් තවම පිරිමිකම නැහැ. පොඩි දෙයටත් මානසිකව වැටෙන කෙල්ලෝ සංසාරෙත් විඳවන ජීවිතවලටම යයි. හිත හයිය නැහැ. ජීවත් වෙන්න ඕන. ඒකට හොඳම උදාහරණේ අර මම ඇහුවා ප්‍රකාශයක් අර මේ දවස්වල යනවානේ ලෝක රූ රැජිනේ. ඒකේ එක මං හිතන්නේ සෝමාලියාවේ නේද එක රූ රැජිනියක් ඇවිල්ලා තමන්ගේ අත්දැකීම කිව්වේ. එයාට වෙච්ච අසාධාරණේ ලෝකෙටම කිව්වා එයා. උත්සාහය. එයා පුංචි කෙල්ලක්ව ඉඳිද්දි ඒ රටේ චාරිත්‍රවලට අනුව ඇයට වුණ බලවත් අසාධාරණේ. ඇය ඔක්කොම දරාගත්තා. ඇගේ වයසේ ගැහැණු ළමයි දෙතුන් දෙනා ගමේ මැරෙනවා. අය අසාධාරණ ඉදිරියේ. ඇය ජීවිතේ නගා ගන්න ලෝකයට යන්න ලෝකෙට මේක කියන්න උත්සාහ කළා. ඒ උත්සාහය තිබුණේ එයා හොඳ රූපලාවන්‍ය කතා කළා. ලෝකෙටම එයාගේ අවධානය ආවා. අවධානයට ආපු ගමන් තමන්ගේ අසාධාරණේ කිව්වා. සියලු ගැහැණු ළමයි වෙනුවෙන් ලෝකෙන් සාධාරණයක් ඇවිල්ලුවා. ඇය මැරුණා නම් ඇය සියදි විනාශා ගත්තා නම් ඒ අසාධාරණ ලෝකෙට කියන්න බෑ. දිරිය කතුම් අවසාන මොහොත දක්වා ජීවත් වෙන්න ඕන. ඔබට අපි දවසක් තරුණ දූල පුතාලට කියලා දුන්න හැරි පොටර් ඒ ග්‍රන්ථය ලියපු ලේඛිකාවගේ ජීවිත කතාව. ඇය ප්‍රශ්න වැඩි වෙලා මානසික බෙහෙත් බීලා තියෙනවා. ඇගේ හැම දෙයක්ම අසාර්ථක වෙලා තියෙනවා. අවසානයේ දවසින් ඩොලර් මිලියන ගණන් උපදින ධනපතිනියක් බවට ඇයපත් වුණා. මැරිච්ච නැති නිසා මම මහා කාලකන්ණියෙක් මට කාගෙන්වත් ආදරයක් නැහැ. මං කරන වැඩේ වරදිනවා. මං තරම් මූසල කවුරුත් මේ ලෝකේ නැතුව ඇති කියලා තමන්ටම සාප කර ඉන්නව නේද? ඒකම තමයි කාලකන්නිකම. ලෝකෙම්ම ප්‍රතික්ෂේප වෙද්දී කරන වැඩේ අසාර්ථක වෙද්දී දුවේ පුතේ පින්වතුනි තනියෙන් නැගී හිටින්න. ලෝකේ ප්‍රශංසාවක් අපිට ඕනේ නැහැ. ජීවිතේ බේරගන්න උත්සාහ කරන්න. මැරෙනකල් ජීවත් වෙන්න. බලෙන් මැරෙන්න එපා. උත්සාහ කරන කෙනා දෙමව්පියන්ට ණය නැහැ. උත්සාහ කරන කෙනා දෙවියෙකුටවත් ණය නැහැ. වීරිය කරන කෙනා මේ ලෝකෙට බරක් නෙවෙයි. වීරිය කරන කෙනා මේ ලෝකෙට ආශිර්වාදයක්. ප්‍රශ්න වලට මුහුණ දෙන්න. සිහින ලෝකවල ඉඳගෙන සිහින මාලිගා එක මොහොතින් කඩාගෙන වැටෙනකොට කඳුල පිහදාගෙන ආයේ ජීවිතේ පියවරක් ඉදිරියට තියන්න. මැරෙනකල් ජීවත් වෙන්න.